හායි යාළුවනේ කොහොමද ඔයාලට සුබ දවසක් වේවා හැමෝටම. අද ඉතින් මට හිතුණා පුංචි වීඩියෝ එකක් කරා නම් හොඳයි කියලා. මෙන්න මේ අසනීපකාරයා ගැන තමයි අද වීඩියෝ එක අරගෙන එන්නේ. මේ ඉන්නේ අපි බිලි පුතා. මේ දවස්වල යා හුඟටම අසනීප වෙලා ඉන්නේ. අසනීප වුණා කියලා චණ්ඩිකම එනම් අඩුවක් නෑ. ඉතින් බලාගෙන ඉන්න බෑ නේද ගෙදර සතෙක් ලෙඩ වුණාම. අපිත් ඉතින් මෙයාව අරන් ගියා බෙහෙත් ගන්න. ડોක්ටර් නම් බෙහෙත් දුන්නා. මේ තියන්නේ අපිට දීපු බෙහෙත්. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මෙයාට අපි කොහොමද මේ බෙහෙත් ටික පොවගන්නේ කියලා. ඒක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මේ තමයි මෙයා කන්න ආසම කෑම. ඉතින් අපි ඉස්සලා චුට්ටක් පෙන්නලා පොඩ කවුසලා බැලුවා ඉතින් මෙයා මොකද කරන්නේ කියලා. ඒත් එක්ක ඉතින් අපිට හැරෙන්නවත් බෑ. එයා කොහොම හරි මාළුවෙක් කරගෙන පැන්නා. ඊට පස්සේ මං කරේ යාළුවනේ බෙහෙත් ටික අරගෙන තඹගත්ත මාළු ටිකක් අස්සේ හැංගුවා. අපිට ඉතින් සත්තු හදනවා නම් මේ වගේ පුංචි හොර වැඩ කරන්නෙම වෙනවා. මොකද මේ පූසෝ පල්ලෝ කියන්නේ ටිකක් අමාරු කාර්යය. යාළුව රවට්ටන්න ටිකක් අපිට අමාරුයි. ඔන්න ඉතින් අපේ බිලි බබා නම් කිසි කරදරයක් නැතුව මන් දීපු බෙහෙත් ටික කෑවා. මේ දවස්වල අපි අපේ සුරතල් සත්තු ගැන ටිකක් වැඩිපුර හොයලා බලන්න ඕනි. මොකද අපි ජීවත් වෙන්නේ උෂ්ණ පළාතක. මේ දවස්වල මෙහි තියෙන සීතල මෙයාලට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඉක්මනට හෙම්බිරිසාව වගේ ලෙඩ හැදෙන්න බලනවා. අපේ බිලි බබාටත් එහෙම දෙයක් තමයි උනේ. දැන් නම් ඉතින් එයාට ගොඩක් හොඳයි. අපි මෙයාට දෙන 3 වෙනි බෙහෙත් වේල. ඉතින් එයා ඉක්මනට සනීප වෙයි කියලා අපි හිතනවා අපේ ආදරේ කරුණාවයි රැකවරණයයි එක්ක. අපිත් එක්ක එකතු වෙච්ච යාළුවට ගොඩාක් ස්තුතියි.